හයි කොහොමද? ඉතින් ගොඩේ කාලෙකට පස්සේ තමයි මම ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන ආවේ. මේ වීඩියෝස් මම ගොඩක් කලින් රෙකෝඩ් කරපුවා. මගේ ස්ටඩි ඒරියා එක දැන් නම් හුඟක් වෙනස් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මම දැන් කැම්පස් එකේ ෆයිනල් වීක් එක ෆයිනල් වීක් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික මටත් මෙමරි එකක් විදිහට සහ මගේ ජර්නි එකත් එක්ක එකතු වෙලා හිටපු ඕගොල්ලන්ටත් මතක තියෙන්න කොයි විදිහටද මගේ ස්ටඩි එක තිබුණේ කියලා පෙන්වන්න තමයි මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික පරණ ක්ලිප්ස් ටික ඩිලීට් කරන්න නැතුව මේ වීඩියෝ එකකට එකතු කරන්න හිතුවේ. ඉතින් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට මම තව කැම්පස් එකේ එක්සෑම් වලට ගිය වීඩියෝ ක්ලිප්ස් ටිකකුත් බලා ගන්න පුළුවන්. ඉතින් මං අද ඒ වගේම තව කියන්න යන්නේ ගොඩක් අය මගෙන් යුනිවර්සිටි එක ගැන ප්‍රශ්න වගේක් අහලා තිබුණා. ප්‍රධානම දේ තමයි අපේ යුනිවර්සිටි එක ඕපන් යුනිවර්සිටි එක මම නාවල සෙන්ටර් එක එහෙම නැත්නම් කොළඹ සෙන්ටර් මේන් බ්‍රාන්ච් එකේ තමයි මම ස්ටුඩන්ට් කෙනෙක් වෙන්නේ. ඉතින් තව බ්‍රාන්චස් ගොඩක් තියෙනවා. ඕපන් යුනිවර්සිටි එකේ ඩිග්‍රී එක වෙන්නේ කොහොමද? ඔයා සිලෙක්ට් කරගන්න ඩිග්‍රී එක මොන වගේ එකක්ද? මේ ඩීටේල්ස් ඔක්කොම ඔයාට කැම්පස් එකට ගිහිල්ලාම දැනගන්න පුළුවන්. මොකද ඒක තමයි හොඳම දේ. සාමාන්‍යයෙන් අපි දැන් මම මේ අවුරුදු 4කට කලින් තමයි මම රෙජිස්ටර් වුණේ. එතකොට දැන් මේ හැමදේම ගොඩක් දුරට වෙනස් වෙනවා. අපි ඉතින් අලුතෙන් කට්ටිය ගන්නකොට අපි මේ දේවල් ගැන අප්ඩේට් වෙනවා ටිකක් අඩුයි. මොකද අපි වර්ක් කෝසස් ටික අපේ වර්ක් ඒරියාස් ගැන තමයි අපි මේන්ලි ෆෝකස් කරන්නේ. ඉතින් කැම්පස් එක ගැන ගොඩක් ප්‍රශ්න අහන අය මාත් එක්ක තරහ වෙන්න එපා. මම පුළුවන් තරම් try කරන්නම් ඊළඟ vlog එකේදී ඔයගොල්ලෝ මගෙන් ඉල්ලලා තියෙන ප්‍රශ්න වලට හරියටම උත්තර අරගෙන එන්න. ඒ වගේම තමයි මම තව අප්ඩේට් එකක් ඔයගොල්ලන්ට දෙන්නම්. ඔයගොල්ලන්ට මතක ඇති මම කවුන්සලින් ඩිප්ලෝමා එකක් කරා. ඒ වගේම IT ඩිප්ලෝමා එකක් කරා. මම දැන් මගේ යුනිකේ වැඩත් එක්ක කරගෙන යන්නේ ටැමිල් ඩිප්ලෝමා එක. ඉතින් නිස්කෝ ආයතනය මගින් ක්‍රියාත්මක කරන ටැමිල් ඩිප්ලෝමා එක තමයි මම කරගෙන යන්නේ. ඉතින් ඒකේ පළවෙනි එක්සෑම් එක ඉවර වුණා. ඒ වැඩත් එක්ක යුනිවර්සිටි එකේ exams, presentations මේ දේවල් කරගෙන යනවා. ඉතින් ඔයගලන්ට දැන් මේ A levels results ඇවිල්ලා ඔයගොල්ලෝ හිතාගෙන හිටපු course එකට යන්න බැරුව ඉන්නවා නම් open university එකේ ඔයාලට chance එක ගන්න පුළුවන් අවස්ථා තියෙනවා නම් ඉතින් open university එකට apply කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි exams එතකොට projects මේවත් එක තමයි මගේ මේ අවුරුද්දේ මුල් මාස 6 ඇත්තටම ගත වුණේ. දැන් මම මේ වෙනකොට ට්‍රේනින් වලටත් යනවා. දැන් ට්‍රේනින්ග්ස් ගිහිල්ලා ඉවර වෙන්නත් ළඟයි. මම ට්‍රේනින් යන දවස්වල බ්ලොග් එකකුත් ඔයගලන්ට ඉස්සරහට අරගෙන එන්නම් අනිවාර්යෙන්ම. ඉතින් මේ තියෙන්නේ අපේ මගේ ෆයිනල් ඉයර් එකේ මීට් එක්සෑම්. ඒ කියන්නේ අපේ කැට් එක්සෑම් ඉවරයි. දැන් ඊළඟට අපිට ෆයිනල් එක්සෑම් තව 4ක් තියෙනවා. ඒ 4ට විතරයි ලෑස්ති වෙන්න තියෙන්නේ. ඉතින් ඉක්මනටම තව vlog එකක් අරගෙන ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. පරිස්සමින් ඉන්න.